ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබ සියලු දෙනාම තවත් අලුත් වීඩියෝ එකකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භූගෝලීය වශයෙන් කුඩා නමුත් ඉතිහාසය, සංස්කෘතිය සහ දේශපාලනික අතින් ඉතාමත් වැදගත් රටක් වන සයිප්‍රස් පිළිබඳවයි. ඉතාලිය, ග්‍රීසිය සහ තුර්කිය වැනි බලවතුන්ගේ සන්ධිස්ථානයක් වන මේ දූපත යුරෝපය, ආසියාව සහ මැද පෙරදිග එකට ගැටෙන ස්ථානයක්. විශේෂයෙන්ම මේ රට දේශපාලනික වශයෙන් කොටස් දෙකකට බෙදිලා තියෙනවා. ඒ උතුරු සයිප්‍රසයේ සහ දකුණු සයිප්‍රසයේ වශයෙන්. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දකුණු සයිප්‍රසයේ ඉතිහාසය, සංස්කෘතිය, ආර්ථිකය සහ ශ්‍රී ලාංකිකයන්ට පවතින රැකියා අවස්ථා පිළිබඳවයි. ඉතින් මේ හැම දෙයක් ගැනම දැනගන්න වීඩියෝ එක අවසානයේ වනතෙක්ම රැඳී ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. සයිප්‍රස් කියන්නේ මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති තුන්වෙනි විශාලතම දූපතයි. මේ රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 9251ක් පමණ වෙනවා. රටේ අගනගරය නිකොසියා නගරය. මේ ලොව අවසන් බෙදී ගිය අගනුවර ලෙස හඳුන්වනු ලබනවා. රටේ ජනගහනය මිලියන 1.3ක් පමණ වෙනවා. මෙහි භාවිතා වන ප්‍රධාන භාෂා දෙක තමයි ග්‍රීක සහ තුර්කි. නමුත් ඉංග්‍රීසි භාෂාවත් ඉතාමත් ජනප්‍රියයි. විශේෂයෙන්ම අධ්‍යාපන සහ වාණිජ ක්ෂේත්‍රවල භාවිතා වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. මේ රටේ මුදල් ඒකකය වන්නේ යූරෝ නැමැති පොදු මුදල් ඒකකයයි. සයිප්‍රස් රටේ උතුරු ප්‍රදේශයට ආසන්නයෙන් තුර්කි රාජ්‍යයද, දකුණු ප්‍රදේශයට ආසන්නව ග්‍රීසියද පිහිටා තිබෙනවා. ඊට අමතරව මැද පෙරදිග රටවල් බොහෝමයක් මේ රටට ආසන්නව පිහිටා තිබෙනවා. සයිප්‍රස් දූපත මධ්‍යධරණී මුහුදේ ඉතාමත් උණුසුම් සහ සූර්යාලෝකයෙන් පිරුණු දේශගුණයකින් යුක්ත වනවා. ගිම්හාන කාලය තුල අධික උණුසුම් දේශගුණයක් වගේම සීත ඍතුවේදී අධික ශීත කාල ගුණයක්ද මේ රට තුල දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි සයිප්‍රස් රටේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටා ඇති රෝඩෝස් කදුමු පන්තිය විවිධ පරිසර පද්ධති, සාම්ප්‍රදායික ගම්මාන සහ පල්ලි වැනි සංස්කෘතික ස්ථාන සඳහා ඉතාමත් ප්‍රසිද්ධයි. මෙහි උසම කදුමුදුන මීටර 1952ක උසින් යුක්ත ඔලිම්පස් කන්දයි. මීළඟට අපි මේ රටේ ඉතිහාසය සහ දේශපාලනය පිළිබඳව විමසා බලමු. සයිප්‍රස් රටේ ඉතිහාසය පිළිබඳව සලකා බැලුවොත් මේ රට ග්‍රීක, රෝමානු, ඔටෝමාන් සහ බ්‍රිතාන්‍ය බලපෑම් වලට ලක් වූ රටක්. අවසාන වශයෙන් 1878 දී බ්‍රිතාන්‍ය අත්පත් කර ගැනීමෙන් පසු සයිප්‍රසය 1960 දී නිදහස ලබා ගනු ලබනවා. නමුත් ග්‍රීක සහ තුර්කි ජනතාව අතර ඇති වූ ගැටුම් නිසා 1974 දී මේ රට කොටස් දෙකකට බෙදී යනවා. ඒ අනුව එහි දකුණු කොටස දකුණු සයිප්‍රසයේ සමූහාණ්ඩුව ලෙස පිළිගනු ලබනවා. උතුරු කොටස උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය ලෙස හඳුන්වනු ලබනවා. නමුත් මෙම කොටස තුර්කි රාජ්‍ය පමණක් පිළිගන්නා අතර ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැත. මේ රටේ ආර්ථිකය පිළිබඳව සලකා බැලුවොත් සයිප්‍රස් රටේ ආර්ථිකය සංචාරක, මුදල් හා වාණිජ සේවා සහ වෙළඳාම් මත ගොඩනැගී තිබෙනවා. සුන්දර වෙරළ තීර නිසා වසරකට මිලියන ගණන් සංචාරකයන් සයිප්‍රස් රටට පැමිණෙනවා. තවද යුරෝපය, ආසියාව අතර නාවික ගමනාන්තයක් නිසා වෙළඳාම සඳහාද ඉතාමත් යෝග්‍ය පරිසරයක් මේ රට තුළ පවතිනවා. ඒ වගේම තමයි කෘෂිකර්මාන්තයේද මේ රට තුළ ප්‍රසිද්ධයි. කජු, දොඩම් සහ වයින් වැනි බොහෝ ආහාර පාන මේ රට තුළ නිෂ්පාදනය වෙනවා. ඒ වගේම තමයි ලෝක බැංකුව විසින් වර්ගීකරණය කරන ලද පරිදි සයිප්‍රස් රටේ ආර්ථිකය ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් ලෙස හඳුන්වනු ලබනවා. මේ රටේ දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 36.3ක් පමණ වෙනවා. ඒ වගේම ජනගහනයට සාපේක්ෂව සයිප්‍රසයේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 38654ක් පමණ වෙනවා. සයිප්‍රස් රට 2004 මැයි මාස පළමු වන දින යුරෝපා සංගමයේ පූර්ණ සමාජිකයෙකු බවට පත් වෙනවා. මේ අතර සයිප්‍රසය ශෙනගන් කලාපයට සම්බන්ධ වීමේ ක්‍රියාවලියකද යෙදී සිටිනවා. සයිප්‍රසය දැනටමත් යුරෝපා සංගමයේ සමාජිකයෙකු වූවද
එය තවමත් ෂෙනගන් කලාපයට සම්පූර්ණයෙන්ම ඇතුළත් වී නැහැ. මේ නිසා 2026 දී සම්පූර්ණ ෂෙනගන් සමාජිකත්වය ලබා ගැනීමේ අරමුණින් 2025 වන විට සියලුම තාක්ෂණික අවශ්‍යතා සපුරාලීම ඔවුන්ගේ ඉලක්කයක් වී තිබෙනවා. දැන් අපි මේ රටේ සංස්කෘතිය හා සමාජය පිළිබඳව සලකා බලමු. මේ රටේ ජනතාව ග්‍රීක සහ තුර්කි සම්ප්‍රදායන්ගේ බලපෑමට ලක් වී තිබෙනවා. සයිප්‍රස් රටේ ආහාර පාන පිළිබඳව සලකා බැලුවොත් හෙළමි, චීස් සහ කෙබාබ් වැනි ආහාර සයිප්‍රස් ජනතාව අතර ඉතාමත් ජනප්‍රියයි. සංගීතය, නර්තනය සහ විලාසිතාද මේ රට තුළ විශේෂලා සැලකුණු ලබනවා. විශේෂයෙන්ම අගෝස්තු මාස උත්සව සහ ඊස්ටර් උත්සවය සයිප්‍රස් ජනතාව ඉතා ඉහළින් සමරනු ලබනවා. ඒ වගේම තමයි සයිප්‍රස් රටේ අධ්‍යාපන මට්ටම ඉතාමත් උසස් මට්ටමේ පවතිනවා. විශේෂයෙන්ම රටේ විශ්වවිද්‍යාල කිහිපයක් යුරෝපයේ ප්‍රසිද්ධියක් ලබාගෙන තිබෙනවා. University of Cyprus, Cyprus International University වගේ ආයතන විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ඉහළට ගෙන යනු ලබනවා. ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන විශ්වවිද්‍යාල රැසක් පවතින නිසා විදේශ ශිෂ්‍යයන් අතරද සයිප්‍රස් රාජ්‍ය ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. මීළඟට සයිප්‍රස් රටේ සංචාරක කර්මාන්තය පිළිබඳව සලකා බැලුවොත් සයිප්‍රස් සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය ගමනාන්තයක්. සයිප්‍රස් වල සුන්දර වෙරළ තීර, කයිරේනියන් කාසල්, තෝඩෝස් මවුන්ටන් සහ ලෝකුරුම කලාපයක් වන පාපෝස් නගරය සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය ස්ථාන ලෙස හඳුනා ගන්න පුළුවන්. සයිප්‍රස් තුළ ප්‍රවාහන සහ යටිතල පහසුකම් පිළිබඳව සොයා බැලුවොත් සයිප්‍රසය තුළ මහා මාර්ග ජාලය හොඳින් සංවර්ධනය වී තිබෙනවා. නමුත් මේ රට තුළ දුම්රිය පද්ධතියක් දැක ගන්න නැහැ. බස් සේවාව සහ ගමනාගමනය සඳහා වාහන බොහෝ විට ජනප්‍රිය වී තිබෙනවා. ඒ වගේම තමයි සයිප්‍රස් තුළ ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් දෙකක් පවතිනවා. ඒවා තමයි ලාර්නකා ඉන්ටර්නැෂනල් එයාර්පෝර්ට් සහ පාපෝස් ඉන්ටර්නැෂනල් එයාර්පෝර්ට්. සයිප්‍රස් රටට පවතින ප්‍රධානතම අභියෝගය තමයි රට උතුරු සහ දකුණු ලෙස කොටස් දෙකකට බෙදී පැවතීම. තවමත් දේශපාලන මට්ටමේ සාමසම්මත සාකච්ඡා මේ සඳහා පවතිනවා. තවද සයිප්‍රසයේ මත තිබෙන ඉන්ධන සහ ගෑස් සම්පත් නිසා රටේ අනාගතය ආර්ථික වශයෙන් ආරක්ෂිතයි. මීළඟට සයිප්‍රස් රටෙන් ශ්‍රී ලාංකිකයන් ලබා දෙන රැකියාව පිළිබඳව සලකා බැලුවොත් විශේෂයෙන්ම සාත්තු සේවක, ගෘහ සේවක, හෝටල් ශේෂ්ත්‍රයේ රැකියාව සහ කුෂිකර්මාන්තය ආශ්‍රිත රැකියාව බොහෝමයක් මේ රට තුළ අපට දැක ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක තුලින් ඔබට සයිප්‍රසය පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගන්න හැකි වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක පිළිබඳව ඔබේ අදහස කමෙන්ට් එකකින් දාන්න වගේම වීඩියෝ එක ලයික් කරන්නත්, තවත් මෙවැනි වූ වීඩියෝස් නරඹන්න ස්මාර්ට් IDL කිය අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.